කතාවේ තවත් එපිසෝඩ් එකක් ඉදිරියේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්න નિયમિત දේ ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වේවි. කොහොම වෙතත් මේ වෙද්දී ෂාන් දැනගෙන ඉන්නේ අනුවස් එක්ක සමාධි මොකක් හෝ අමුතු සම්බන්ධයක් තියෙන බව. ඒ කියන්නේ වෙනතටත් වැඩිය සමාධි අනුවස් එක්ක එකතු වෙලා ඉන්න බව. ෂාන්ට වගේම රණජීවටත් මේ වෙද්දි තේරලා තියෙන්නේ. ඔගොල්ලන්ට මතක ඇති රණජීව මේ ගැන කතා වෙනවා ඔෆිස් එකේදීත්. කොහොම වෙතත් රණජීව විශ්වාස කරන්නේ ෂාන්ගේ තියෙන දුර්වලකමක් හින්දාම සමාධිම ෂාන්ට නැති වෙගෙන යන බව. හැබැයි ඉතින් ෂාන් මේ දේ පිළිගන්න කැමති නැහැ. ඒ කියන්නේ රණජීවට ෂාන් කියන්නේ සමාධිගේම අකමැත්තක් හින්දා තමයි ෂාන්ට මේ විදියට සමාධිකෙන් ඈත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ විදියට තමයි ඔෆිස් එකේදී ෂාන් උත්තර දෙන්නේ තාත්තට. හැබැයි ඉතින් කොහොම වෙතත් රණජීව ඔළුවේ තියාගෙන ඉන්නේ අනුහස්ව. ඒ කියන්නේ අනුහස්ගේ සමාධිත් එක්ක තියෙන සම්බන්ධය ඉදිරියේදී ඈත් කරන්න නම් මොනවා හරි දෙයක් අනුහස්ට කරන්න ඕන බව රණජීව ඔළුවේ තියාගෙන ඉන්නේ. ඉතින් ඔය අතරදී තමයි අනුහස් දකින්නේ ෂාන් එක්ක සමාධි කතා කර කර රෙස්ටුරන්ට් එකේ ඉන්නවා. සමාධි ඒ බව කියලා අනුහස්ව කලින් දැනුවත් කරලා තිබ්බත් ඒ සිද්ධිය දැකලා අනුහස්ට ටිකක් දරා ගන්න අමාරු වෙනවා. ඒක ඉතින් ගේ එපිසෝඩ් වලදී ඔයගොල්ලෝ දකින්න ඇති. කොහොම හරි ඉතින් මේ සිදුවීම අනුහස්ගේ අම්මා නිසා අනුහස් අන්තිමට හරි තේරුම් ගන්නවා. ඒ කියන්නේ ලොකු සිදුවීමක් වෙන්න ගිහිල්ලත් උදේනි අම්මා අනුහස්ට තේරුම් කරලා දුන්න හින්දා අනුහස් ඒ දේ වැඩි ගණන් ගන්නේ නැතුව දෙන්නගේ සම්බන්ධයට කිසිම පළුද්දක් ඇති නොවන විදිහට ඒ ආශ්‍රය දිගටම පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඔගොල්ලන්ට ඉතින් මතක ඇති සමාධිලාගේ හපුතලේ නිවසට යන බව මතක් කළා. ඒ කියන්නේ සමාධිගේ තාත්තගේ පින්කම මේ සැරේ හපුතලේ නිවසේදී තමයි පවත්වන්න අදහස් කරගෙන ඉන්නේ. හැබැයි ඉතින් සමාධිගේ හිතේ කොහොමදවත් අදහසක් නැහැ ෂාන්ව මේ දෙයට සම්බන්ධ කරගන්න. එනිසා සමාධි ෂාන්ට මේ බව කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේ පින්කමට කලින් ෂාන් මේ දේ කොහොම හරි දැනගන්නවා. ඒ කියන්නේ රණජීවට කොහොම හරි මේ ගැන ආරංචිය ගිහිල්ලා සමාධිලාට නොකියම ෂාන් රණජීව මේ පින්කමට සම්බන්ධ වෙනවා. කොහොම හරි මේ සිදුවීමේදී අපි කවුරුවත්ම නොසිතූ විදියට ෂාන්ුයි අනුහසුයි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා ඉදිරියේදී මේ වගේ දෙයක් සිද්ධ වෙවි කියලා. ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. නාලිකාවට තවමත් ඔබ අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න.